හයි අයුබෝවන් ඇත්තටම රටක් විදිහට සංස්කෘතියක් විදිහට අපි දන්න හැම දෙයක්ම අපේ අනාගත පරම්පරාවට කොහේ හරි කන්ටෙන්ට් එකක් විදිහට සංරක්ෂණය කරලා තියෙනවනම් ඒ අපි දන්න හැම දෙයක්ම අනාගතයටත් යනවා. ඉතින් ඒ හින්දා අද මම හිතුවා මම සිරිදළදාව ගැන දන්න ශ්‍රී වහන්සේ නැත්තම් අපගේ දන්ත ධාතුන් වහන්සේ ගැන දන්න හුඟක් දේවල් තියෙනවා. ඒ දේවල් ඔයගොල්ලොත් එක්කලා බෙදා ගන්න විශේෂයෙන්ම කන්ටෙන්ට් එකක් විදිහට මේක YouTube එකේ අප්ලෝඩ් කරලා තියන්න. එතකොට කවදා හරි දවසක අපි නැති කාලෙක වුණත් අපි දැනගෙන හිටිය අපි ඉගෙනගෙන හිටිය දේවල් අපේ අනාගත පරම්පරාවට මේ හරහා අපිට කියලා දෙන්න තේරුම් කරලා දෙන්න පුළුවන්කම ලැබෙනවා. හරි. පළවෙනිම දේ තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ නැත්තම් දළදා වහන්සේ ආදී මේ එකී නොකී නම් වලින් හඳුන්වන්නේ අපගේ ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේට. එතකොට අපේ බුදුහාමුදුරුවෝ ගැන අපි කතා කරනකොට අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා වීසති සේත සුදන්තෝ ඒ සහිතු ඉහ පිතා නරසිංහෝ කියලා. ඒ කියන්නේ නරසිංහ ගාථාවල බෞද්ධ සාහිත්‍යයේ නරසිංහ ගාථා කියලා දෙයක් තියෙනවා. මම හිතනවා හැම බෞද්ධයෙක් මේක ගැන දන්නවා කියලා. නරසිංහ ගාථා කියලා කියන්නේ යශෝදරාව තමන්ගේ ස්වාමි පුරුෂයා වෙලා හිටපු සිද්ධාර්ථ කුමාරයාගේ රූපය වර්ණනා කරනවා තමන්ගේ පුත්‍රයා වන ගිහි කල පුත්‍රයා වන රාහුල කුමාරයාට. ඉතින් රාහුල කුමාරයාට මේ දේ වර්ණනා කරනකොට තමන්ගේ ස්වාමියාගේ මුඛයේ දත් 40ක් සම 40 දත් තිබ්බා කියලා කියා දෙනවා. එතකොට මොකක්ද මේ සම 40ක් කියන්නේ? ඒ කියන්නේ මේ දත් 40ම සමානයි. දැන් අපි උදාහරණයක් හැටියට අපිව ගත්තොත් දැන් මම නම් ස්ත්‍රියක් හැබැයි පුරුෂයෙක්ව ගත්තත් එයාලගේ දත්වල තියෙනවා වෙනස්කම්. ඒ කියන්නේ කෘන්තක දත්, රදනක දත්, චාර්වක දත්, පුරස්චාර්වක දත් මේ දත් එක එකක වෙනස්කම් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දත් එහෙම නෑ. ඒ දත් 40ම එකම පිහිටීමක් තියෙනවා කියලා තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. ඒ හැම වෙලේම අපි තේරුම් ගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි ඕනෙම ආගමක සාහිත්‍යයක් තියෙනවා සහ ඕනෙම ආගමක වෙනමම ඉගැන්වීම් ධර්මයක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවන්ගේ මේ දත්වල තියෙන මේ සමභාවය නැත්තම් දත් 40ක් තිබ්බා කියන එක ජීව විද්‍යාත්මකව යම් කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මොකද අපි දන්නවනේ වැඩිණු මිනිහෙකුගේ කටේ තියෙන දත් 32යි හරි. අපි නැහැ කියන්නේ නැහැ. හැබැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන පරිදි අපි අහලා තියෙනවා අපි අනාදිමත් කාලයක හිට ඉගෙනගෙන තියෙනවා බුදුහාමුදුරුවන්ගේ මුඛයේ ශ්‍රී මුඛයේ දත් 40ක් තිබුණා කියලා. ඉතින් එතනදී ඇත්තටම මම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න. අපේ දැන් තියෙන දත් 32කට අමතරව වැඩි වෙලා තිබුණේ දැන් 8ක් වැඩි වෙලා තියෙනවනේ. එතකොට ඒ 8 මොකක්ද කියන එක ගැන මම හරියටම දන්නේ නැහැ. එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. එතකොට ඒ මොකක්ද කියලා මටත් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම නොදන්න කෙනෙකුට බලා ගන්නත් ඒක පුළුවන්කම ලැබෙනවා. එතකොට දැන් මේ අපේ බුදුහාමුදුරුවන්ගේ මේ තිබ්බ දත් 40න් දත් 4ක් ගැන අපිට සඳහන් වෙනවා ධාතුන් විදිහට ධාතුන් වහන්සේලා විදිහට ඉතුරු වෙලා තියෙනවා කියලා. කොහොමද එහෙම වෙන්නේ? ඒක මෙහෙමයි. ඒ කතාව මම අහලා තියෙනවා. මම අහලා තියෙන කතාව ඕගොල්ලන්ට මම කියන්නම්. ඒක හරි ලස්සනයි. ඕගොල්ලෝ දන්නවා අපේ බුදුහාමුදුරුවෝ ගැන කතා කළොත් අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු 80යි ජීවත් වුණේ. මම දන්නේ නැහැ ඇත්තටම ඒ අවුරුදු 80 දැන් මේ අපි කතා කරන කැලෙන්ඩර් ඉයර්ස් 80මද කියලා. දැන් අපි කතා කරන්නේ රෝමන් කැලෙන්ඩරේ තියෙන මාස 12 අවුරුදු ගැනනේ. හැබැයි සමහර විට බුදුහාමුදුරුවන් වැඩ සිටි කාලේ රෝමය කියලා කියන එක ලොකු බලයක් ලෝකේ පිහිටුවල තිබුණේ නැති නිසා සමහර විට මේ වර්ෂ කියලා හඳුන්වන්නේ එයාලගේ වර්ෂ නොවෙන්නත් පුළුවන්. මම කියන්නේ නැහැ කියලා.
හැබැයි මම කියනවා නොවෙන්නත් පුළුවන්. එතකොට සමහර විට ඒක මේ කාලේ තිබ්බ වර්ෂ ක්‍රමයක් වෙන්න ඇති. සමහර විට එදා අපි වර්ෂ කියලා ගණන් ගත්තේ මේ කාල සීමාවෙන් මාස 10ක විතර ප්‍රමාණයක්ද කියනවත් අපි අඩුම තරමේ දන්නේ නැහැ. මොකද දැන් පොය කියන එක දවස් 28කට සැරයක් නම් එන්නේ. පොය 12ක් ගත්තොත් සමහර වෙලාවට දවස් 30ක්ම එන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා සමහර විට වෙනස්කම් තියෙන්න පුළුවන්. කොහොම හරි බෞද්ධ සාහිත්‍යයේ සහ බෞද්ධ වංශ කතාවල ඒ වගේම බුදුහාමුදුරුවෝ ගැන කතා කරන තැන්වල සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 80ක කාල සීමාවක් කියලා. එතකොට මේ අවුරුදු 80ක කාල සීමාවක් ජීවත් වෙච්ච අපේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම අනික් බුදුවරුන්ට සාපේක්ෂව, ඒ කියන්නේ කල්ප ගාණක් පුරාවට බුදුවරුන් පහළ වෙනවනේ. එහෙමනේ කියන්නේ. කල්ප ගාණක් පුරාවට බුදුවරු පහළ වෙනවා. එතකොට සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම්දම් පුරලා ඒ පහළ වෙච්ච බුදුහාමුදුරුවන් අතරින් හිටපු අඩුම කාල සීමාවක් බුද්ධ ජීවිතයේ හිටපු කෙනෙක් විදිහට තමයි මගේ බුදුරජාණන් වහන්සේ අපේ බුදුහාමුදුරුවන්ව අපි හඳුන්වන්නේ. එතකොට ඒ ගෞතම බුදුහාමුදුරුවන් වහන්සේ. එතකොට ඒ ගෞතම බුදුහාමුදුරුවන් වහන්සේව අපි හඳුන්වනවා අඩු කාලයක් බුද්ධත්වයේ හිටියා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ එච්චර කාල සීමාවක් මිනිසුන්ට ධර්මයේ දේශනා කළේ නැහැ. එතකොට එතන තියෙන ප්‍රශ්නේ තමයි එහෙම බුදුවරයාගේ ධර්මය කොට කාලයක් පවතින්න ඕනේ. නැත්තම් ඒක ඒන් පසුව ඉපදින මිනිසුන්ට කරන අසාධාරණයක් විදිහට තමයි බුදුවරයෙක් හිතන්නේ. ඉතින් ඒ හින්දා බුදුහාමුදුරුවෝ තමන්ගේ ධර්මයේ දිගු කාලීනව පවතින මිනිසුන්ට පූජාව සඳහා දෙයක් විදිහට තමන්ගේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න ඕනි කියලා කුසිනාරා සල්ලුයනේ උන්වහන්සේ පිරිනිවන් පාන අවස්ථාව අධිෂ්ඨානය කළා තියෙනවා. ඒ අධිෂ්ඨානෙන් පස්සේ තමයි සඳුන් දරසෑයේ දැවුණත් උන්වහන්සේගේ ධාතුන් ඉතුරු වෙන්නේ. එතකොට එතන ද්‍රෝණ මම අහලා තියෙන විදිහට ද්‍රෝණ 6ක විතර ධාතුන් ඉතුරු වෙනවා. ද්‍රෝණයක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. එතකොට ඒ වගේ ධාතුන් කොටස් 6ක් ඉතුරු වෙනවා. එතකොට ඉතින් ওই ටික බෙදා ගන්නත් ලොකු ප්‍රශ්න වෙන්න ඇති. මොකද ඉතින් බුදුවරයෙක්ට හැම කෙනෙක්ම බොහොම මේ භක්තිමත්නේ. ඉතින් ඒ නිසා හැමෝම ඕක බෙදා ගන්න ඉතින් try කරන්න ඇති. කොහොම හරි ඔය අපේ දත්ත ධාතුන් වහන්සේලාටත් ලොකු ඉතිහාසයක් තියෙනවා. එහෙට මෙහෙට ගිහිල්ලා තමයි අන්තිමේදී උදේනි රජදරුවන් ගාව තිබිලා හේමමාලා කුමරියත් මෙහෙට ආවයි කියලා කියන්නේ. කොහොම හරි දැනටත් බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා 4ක් ගැන සඳහන් වෙනවා. ඒ 4න් අපි අහලා තියෙන, අපි දැනගෙන තියෙන විදිහට මේ ලංකා භූමිය ඇතුලේ අපිට නොපෙනෙන තවත් දෙකක් තියෙනවා. එකක් සෝමාවතී චෛත්‍ය නිදන් කරලා තියෙනවා දක්ෂිණ දළදාව කියලා මිනිස්සුන්ගේ දැනුමක් තියෙනවා. මිනිස්සු එම විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තව කතරගම යනකොට චෛත්‍යයක් තියෙනවා. මම මේ චෛත්‍යයේ නම හරියටම දන්නේ නැහැ. ඒකත් දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ චෛත්‍යයේත් දන්ත ධාතුන් වහන්සේ නමක් වැඩ සිටිනවා කියලා අහලා තියෙනවා. හැබැයි මේ කිසිම කෙනෙක් මේක ඇස් දෙකට දැකලා නැහැ. අපිට ඇස් දෙකට දකින්න පුළුවන් විදිහට දන්ත ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නේ අපේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ. ඉතින් දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේට අපි හැමෝම හුඟක් ගරු කරන්නේ මෙන්න මේ හේතුව නිසා. ඒ වගේම ඒ දන්ත ධාතුන් වහන්සේට වන්දනාමාන කරන එකෙන් ලොකු පිනක් පහළ වෙනවා. ජීවමාන බුදුන් දැක්කා හා සමාන පිනක් පහළ වෙනවා කියලා අපි කියනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ 84000ක ධර්මස්කන්ධය මේ දන්ත ධාතුන් වහන්සේ ස්පර්ශ කරලා තියෙන හින්දා. ඒ වගේම දන්ත ධාතුන් වහන්සේ දකින්න යන මිනිස්සුන්ට යම් දවසක මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න පුළුවන් වෙයි කියලා මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා. මොකද බුදු කෙනෙක්ව දකින්න පෙරම් පුරනවා වගේ දන්ත ධාතුන් වහන්සේ කෙනෙක්ව දකින්නත් පෙරම් පුරපු නිසා. තවත් විස්තර තියෙනවා. මම ඒ විස්තර ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක්.